හරි. අපි ඊළඟට බලමු TikTok ගිණුම හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයාලගේ Play Store එකෙන් TikTok app එක download කරගන්න. ඊට පස්සේ ඒක ක්ලික් කරගන්න. මෙන්න මේ page එක තමයි අපිට මුලින්ම එන්නේ TikTok එකට log වුණාට පස්සේ. එතකොට ඔයාලට පුළුවන් මෙතනින් phone number එකක් යොදලා ඒ හරහා create කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් email එක හරහා create කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් Facebook එක හරහා ඔයාගේ TikTok ගිණුම හදාගන්නත් පුළුවන්. අපි මෙතන හදමු continue with phone number කියන එකෙන්. already තියෙනවා කියලා හිතන්නේ මගේ නෑ right. ඊට පස්සේ අපිට කෝඩ් එකක් දෙනවා මෙතනින්. right කෝඩ් එක ආවා 964330. automatically login වෙනවා. right එතකොට අහනවා අපි birthday birthday එක අපි මෙතනින් තෝරලා දෙමු. සපයි මම ওই විදිහටම දානවානේ. right okay then continue වෙනවා. right අපිට මෙතනින් password එකක් දෙන්න කියනවා. මෙන්න මේ password දෙන කාරණේදී automatically password එකක් න්යාය වෙනවා. නමුත් අපිට මතක තියාගන්න පුළුවන් password එකක් දෙන්න ඕන. password හදන එක ගැන මම security ගැන කතා කරන්නම්. අපි මෙතනට මම දැනට password එකක් දෙමු. right ඒක පිළිගත්තා. continue කරන්න. right add your nickname කියන එකක් අපේ ඕනනම් දෙන්න පුළුවන් පොඩි අර කෙටි නමක්. නමුත් ඒක ඕනේ අපි ඉතින් skip කරලා යමු. right එතනට ආවට පස්සේ අපිට setup ටික කරගන්න ඕන. මේ username මේවා අපි edit කරලා හදාගන්න පුළුවන්. මුලින්ම මෙතනට image එක දාගමු. මෙතනින් මේක ක්ලික් කරපුවාම අපිට මේ profile image එක දාගන්න පුළුවන්. upload කරමු. එතනින් අපි හදපු එක තියෙනවා save and post. පොඩි වෙලාවක් යනවා upload වෙන්න. right අන්න අපේ page එකේ profile එක upload වුණා. දැන් අපිට තියෙන්නේ මේකට අදාළ මෙතනින් ඔයාලගේ product description video post දාලා මේක ඒ society එකට එකතු වෙන්න තමයි. මෙතනින් පුළුවන් අපිට search කරලා මේ යාළුවෝ එකතු කරගන්න. එහෙම නැත්නම් අපි post එකක් දැම්මට පස්සේ automatically feed එකේ යද්දි මේ යාළුවෝ add වෙනවා. ඉතින් ඒ නම් ගාපන් ඔයාලට ඇතලිව යාළුවා හරි කවුරු හරි දාලා මෙතනින් follow කරන්නත් පුළුවන්. ඔයාගේ මෙන්න මෙතනින් තමයි අපි post එකක් add කරන්න. මේවා අපි ඉස්සරහට කතා කරමු. දැන් page එක හදන එක තමයි අපි මෙතනින් අදහස් කරේ පෙන්නන්න. මෙතන ඔයාගේ page එක right මෙතනින් අපිට පුළුවන් මෙතනින් edit කරගන්න. මූලික තොරතුරු අපි දාපු නැති ඒවා තියෙනවා නම් මේ username හදාගන්න. ඊට පස්සේ bio එක දාන Facebook එකේ දැම්මා වගේ මෙතන විස්තරයක් දාන්න පුළුවන්. මෙන්න මේ තොරතුරු ටික අපි මේ මෙතනින් හදාන්න ඕනේ right. ඒ ටික වලට හදාගන්න පුළුවන්. නිකන් එකක් පෙන්නන්නම්. නැතිනම් මේක මකලා අපිට ඕන මේක it store කියලා දෙමු. confirm right දැක්කනේ username password එක වෙනස් වෙලා kids store කියලා හැදෙනවා. ඔන්න ඔක තමයි අපේ TikTok page එක right.